ලාංකික සිනමාව ගැන කතා කරද්දී මේ අපිට ශෂී විජේන්ද්‍ර කියන නම අමතක කරන්න බෑ. මොකද ඔබ වාණිජ්‍ය සිනමාවේ එක් ලකුණක්. ඒ වගේම තමයි එක් අතකින් ඔබ සිහින කුමරා කියලා හැඳින්වුවා සිනමා විචාරකයන්. තවත් අතකින් කමල් හසන් කියලා හැඳින්වුවා. තවත් අතකින් දැන් එවන ස්වර්ගීය මහත්මයා එහෙම මට සඳහන් කරලා තියෙනවා මේ ඒ දවස්වල පොත්පත් වලට ලිපි හිම ලියද්දී ශෂී මහත්මයා මේ සඳහන් කළේ රිදී රේඛාව කියන නම. එතන මේ ඒ දේවල් එහෙම තියෙද්දී කොහොමද මේ සිනමාවට ප්‍රවේශ වෙන්නේ මේ ඔබට දිවුරා කියන චිත්‍රපටයත් එක්ක? ඇත්තම ඔබට දිවුරා කියන චිත්‍රපටය මම අනෝජා සමග නිෂ්පාදනය කරපු චිත්‍රපටයක්. ඒකට අධ්‍යක්ෂණය කරන්න අලුතෙන් ප්‍රථම වතාවට අධ්‍යක්ෂණය කරන්න තෝරගත්තේ අපි සුනිල් සෝමපිරිස. ඒකම සංගීත අධ්‍යක්ෂණය හැටියට ප්‍රථම වතාවට සංගීතය අධ්‍යක්ෂණය කරන සරත් අල්විස්. මේ සියලු දෙනාගෙම එකතු වීම තමයි ඔබට දිවුරා කියන සාර්ථක වීමට හේතුව. ඒ හැමෝගෙම එකතු වීම ලොකු සහයෝගත්වයෙන් වැඩ කිරීම මම හිතන්නේ අපේ ලොකු සක්සස් එකක්. ඒ වගේම තමයි ජෝතිපාල මහත්මයාත් අමතක කරන්න බෑ මේ. අනිවාර්යෙන් ජෝති ඒ කියන්නේ ජෝතියේ ඒ දවස්වල මට මතකයි ශෂී විජේන්ද්‍ර රංගපෑවා නම් ඒ කියන්නේ මගේ දෙවෙනි චිත්‍රපටයේ මම හිතියේ නෑ මේ ජෝතියට කතා කරන්න ගිය වෙලාවේ ඒ වෙලාවේ ඒ නිෂ්පාදක අධ්‍යක්ෂකලා ගිහිල්ලා කතා කරන්න ගියාම කවුද නළුව කියලා ඇහුවලු. පස්සේ කියලා තියෙනවා ශෂී කියලා. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ ජෝති රාත්‍රියේ කිව්වලු. ජෝතියට පළවෙනි හොඳම ගායකයාගේ සම්මානය ලැබුණෙත් මගේ පළවෙනි චිත්‍රපටය ඔබට දිවුරා කියන්නේ. පාලු සුසානේ ප්‍රේමකුමාර්